10 වෙනි තැන ඉඳන් දෙවෙනි එක කරේ ඒකනේ. මොකද කරන්නේ වීඩියෝ එකක් ඉල්ලනවා. ඉතින් ඔයා ඒ බැලුවේ කියන්නේ නැද්ද අපේ වීඩියෝ? අපි නැද්ද? ළඟදී දැම්මනේ. අපි ළඟදී දාලා ඇති කුඹල් වල එකක් දාලා ඇති බුදුරුවගල එකක් දාලා ඇති ආරුකුණමිය පාලම එකක් දාලා ඇති ගිහින් බලන්න. ඔයා බලනවද හැමදාම? අපි හැමදාම 10ට හෝ 10:00ට ලයිව් එකක් යනවා. ඒකට සහභාගී වෙන්න. මොකද්ද කුෂාන්? බිකිනි එකක් ඕන. අපි නිල් චිත්‍රපටි කරන්නේ නැහැ මල්ලි. නිල් චිත්‍රපටි ඒක තාම නැහැ. දනිදු බලන්න මේ දනිදු. ඔයාගේ දනිදු මේ ඔයාගේ අවධානය පිණිසයි. බිකිනියේ ඉඳන් ඔයා යන්න වැල්ලේ. අපි ඉතින් ට්‍රැවල් තමයි තවම දාන්නේ. ට්‍රැවල් and බලපිටින් live stream. කුෂාන් එහෙම ඔක්කො channel එකකට ඕනනම් කරලා දෙන්නන්නේ. යෝ ගියා. ඒ පැත්තට නම් බර ඉතින් ඒ පැත්තට channel එකක් හදන්න වෙනවද? ඔහම ඉන්න අපි දෙන්න ලබන අවුරුද්දේ වීඩියෝ කරලා දාන්න. ඔක්කොටම කලින් කිව්වා ඇඳුම ගන්න බෑ කුෂාන්. බීච් එකට යන්න. බීච් එකට යන්නත් ලින්ක් එකක් ගන්න බෑ. මේකෙන් අන්න ඒකට මල්ලි මාත් දැම්ම ලයිව් එකක් දැන් කුෂාන් අයියත් දැම්මන් 71ක් වෙන්න එපායිනේ. දැන් ෂෙයා කරෙත් නැතුව මං ෂෙයා පාරකුත් දාන්න. මොනවද දැන් දෙන්නේ අවුරුදු කුමාරි වුණාට පස්සේ? දොර දෙකේ ශීතකරණයක්. නෑ දොර ඇතුළට දාලා වහන් ඉන්නද? කුෂාන් ඔය දෙන්නගේ මොකද්ද වීඩියෝ නම් කියන්නේ මේ? එපාලු. ඇයි මල්ලි ඔය ඉල්ලන්නේ කට්ටිය දෙමු. කුෂාන් අර ලයිට් එක උදේ වෙනකන් අහමද? ඔව්. එන කරදරේ යන්නේ අප්පා. ඔව් ඉතින්. මං එලිමාන් ප්‍රසංග වේදිකාවේ තමයි ඉන්නේ. ගහන්න තියෙන්නේ පොල්ලකින් ගිහිල්ලා. ටැං ගාලා ගහුවා. මේ කැමරාවක හරි මොකක් හරි සෙන්සරයක් හරි මොකක් හරි. කුෂාන් දැන් ඔයා ඉන්න තැන වහලක් නැද්ද එහෙම අප්පා? ලයිට් ඔයා ඉන්න තැන වහලක් නැද්ද? මොකක්ද මේක තව zoom කරන්න පුළුවන්ද බෑනේ. මටත් හිතා ගන්න බෑ නෑ ඒක නිකන් අර ගහලා ඇත්තේ. දවල්ටත් පත්තු වෙනවද? දවල්ට නේ. අනේ කුෂාන් මං යනවනේ නිදිමතයි. ඉසුරු ආලෝකෝ. ෂාන් අයියා එන්න අක්කි. ඒකනේ කොහොමද? සෙන්සර් ලයිට් එකක් සෙන්සර් නේ. CCTV cam light එකක් ඔය. ඒකනේ. CCTV තමයි. එතන තියෙන කැමරාවක්. ගාමුද ගලකින් ටෝල් ගාලා. ලයික් එක